අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලාගෙන ආදරණීය ඔබට. ලංකාවේ කලාව වේදිකා නාට්‍ය එවැගේම ටෙලි නාට්‍ය පිළිබඳව කතා බහ කරද්දී අපේ මතකයට නැගෙන ආදරණීය චරිත බොහොමයක් ඉන්නවා. මේක අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්, නිෂ්පාදකවරු වෙන්න පුළුවන්, ඒ වගේම තමයි මෙහි රංගපාපු නරනෙලියෝ වෙන්න පුළුවන්. මේ ආදී බොහෝ දේවල්. ඉතින් අද මං තවත් ආදරණීය හිතවතියක් හොයාගෙන ඇවිල්ලා ඉන්න මෙන්න මේ විදිහට. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා ඈත් සමගින් මේ කරුණු කාරණා කතා බහ කරන්න. ඉතින් කවුද කියලා දැනගන්න ඕන ඒ විස්තර දැනගන්න ඕන වීඩියෝ එකේ අන්තිම වෙනකම් ඉන්න කියලා අපි මතක් කරනවා. ලංකාවේ සිනමාව ගැන වගේම තමයි ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ගැන කතා බහ කරද්දී අපිට මුල් කාලේට යන්න පුළුවන් නම් ඔන්නේ මුල් කාලේදී හමු වෙන හරි ආදරණීය චරිතයක් තමයි මේ ඉන්නේ. සමහරවිට ඒ දවස්වල රූපේ මේ දවස්වල රූපේ අපි සංසන්දනය කළොත් එහෙම ඔබට සමහරවිට අඳුර ගන්න බැරි වේවි. ඒ කොහොමුණත් ඇය තමයි සුවිනීතා කල්යාණි මහත්මිය. අයිබෝන් ඔබට. ඉතින් ඈත් එක තමයි මේ කතාව අපි ඉස්සරහට කරගෙන යන්නේ. ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකන් මේ විදිහටම අපිත් එක්කම රැඳිලා ඉන්න කියලා. අපි සුනිතා කල්යාණ මහත්මියගේ මේ කුඩා කාලේට යමු. කුඩා කාලේ මතකද? කුඩා කාලේ චුට්ටක් ඉතින් මතකයි. අපි පොඩි මතකයක් අවදි කරමු. ඒ දවස්වල කොහොමද ගෙවුනේ කියලා. පොඩි කාලේ ඉතින් මම හුඟක් හරියටම අපේ මේ නන්දසේනපුරේ එයා නිතරම කානිවල් තමයි කරන්නේ. ඒ කානිවල් කරන කාලේ ඒගොල්ලන් ඩාන්ස් ළමයින්ට ඩාන්ස් පුහුණු කරනවා. ඉතින් කානිවල් වලට ඩාන්ස් පුහුණු කරනකොට ඉතින් අපි ගිහලා ඔක බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඉතින් අපි හරි ආසයි නැටුම් වලට. ඉතින් ඒ පාර මේ මාවත් එක්කගෙන ගියා මේ ඩාන්ස් හෝල් වල නැටුම් වලට. ඉතින් ඔහොම කාලයක් යනකොට ෆිල්ම් කිරසද්දරි. එයා ශාන්ති මෙවිරාජ් මාස්ටර් ඒ දින තමයි මට නැටුම් පුහුණු කෙරුවේ. ඒගොල්ලන් එක්ක හුඟක් හරියට කානිවල් වල ඩාන්ස් වලට ගියා. ඒ කාලෙදී. ඒ කියන්නේ ඒ කාලේ කියන්නේ 1900 කී වගේද? අවුරුදු 14ක් 13ක් වගේ වයස කාලේ. ඊට පස්සේ ඉතින් තමයි මාව නිතරම නාට්‍ය වලට ඒවට මේවට යන්න පුහුණු වුණේ. ඉතින් මාව දැක්කහම ඇවිල්ලා කතා කරනවා අපේ නාට්‍යයක් තියෙනව එනවද කියලා. ඉතින් ඔය වගේ ඒ කියන්නේ මේ පොඩි කාලේ ඉඳන්ම තමයි මේ නාට්‍ය වලට ප්‍රවේශය ගත්තේ. 14 15 වගේ කාලේ ඉඳලා නාට්‍ය වලට ගියේ. මොකද මේ රංගපාපු පළවෙනි නාට්‍යය? පළවෙනිම නාට්‍යය හුඟක්ම වෙතෝට පොඩි මම මේ ඇහැලපොළ නාට්‍ය ඇහැලපොළ කුමාරගේ චරිතේ පොඩි කාලේදී කළා. ඊට පස්සේ ඉස්සර තිබුණානේ මේ ටයිම් කාර් තිබුණ කාලේ. ඒ කාලේදී මේ හිටියා මේ ඩයස් කියලා එක්කේ. එයා තමයි මේ ඒ නාට්‍ය කළේ. ඉතින් ඒකෙන් පස්සේ තමයි ඉතින් මම නිතරම නාට්‍ය වලට යන්න ගත්තේ. ඉතින් එන්නේ ඉතින් අපි ටිකක් ලොකු වෙන්න ඒක නාට්‍ය වලට ඉතින් මාව එක්කගෙන ගියා. අපි දැන් පොඩි කාලේ මුලින්ම ඇහැලපොළ නාට්‍යයත් එක්කනේ සම්බන්ධ වුණේ. ඊට පස්සේ මොන වගේ නාට්‍ය වලට සම්බන්ධ වෙන නිසා මොන වගේ චරිතද ඔබ රඟ දැක්කුවේ? ඊට පස්සේ ඉතින් මම ටිකක් ඉතින් ලොකු වෙනකොට ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මට නාට්‍යයකට ගියාම මට ප්‍රධාන චරිත තමයි මට දුන්නේ. අපි ගියා මේ මොනවාද මේ විශ්වාන්තර නාට්‍ය. ඒකේ රංගපෑවා. රුක්මනී දේවී හිටියා ඒකේ. ඉතින් ඔක්කොම මේ නළු නිළු හිටිය ඔක්කොම මේ ඇමති මතිගොල්ලෝ. ඒ ඇවිල්ලා ඉතින් ඒගොල්ලන් එක්ක ඉතින් මේ කතා බහ කළා. මේ ඉතින් මට අපි මේ හිටියා මේ කවුද මේ මට මතක මේ ඒගොල්ලන්ගේ නම් මතක නෑ මට. සංගපාපු අයුන්ගේ මේ හුඟක් හිටියේ මේ ඇමති මැතිගොල්ලෝ. ඉතින් ඒගොල්ලන් එක්ක රඟපාලා ඊට පස්සේ තව එක නාට්‍ය වලට ඉතින් මං යන්න ගත්තා. දැන් මේ ඔබතුමිය සඳහන් කරානේ රුක්මනී දේවී ගැන. රුක්මනී දේවිය කොහොමද මුලින්ම හම්බ වෙන්නේ නිසා කොහොමද ඈත් එක්ක වැඩ කටයුතු කරන්නේ? මොකද රුක්මනී දේවිය ගත්තොත් එහෙම ලංකාවේ අංක 1 මිලියක් ඒ වගේම තමයි හරි අපුරු ගායිකාවක්. කොහොමද ඒව මුණ ගැහෙන නිසා ඒ මතක? ඒකෙදි තමයි ඉතින් ඔය අපි අර මේ අමිතතාප බැම්මිගේ මේ චරිතයට අපිව තෝරගත්තා. ඉතින් ඒකෙදි තමයි මම මේ ඉහළියන්ට අපි හිටියේ.
තව ගෑනු ළමයි කට්ටියකුත් එක්ක හිටියා. ඒකෙන් පස්සේ ඉතින් රුක්මනීලා අපි ඔක්කොම එකට රඟපෑවා. ඉතින් හරි හොඳයි මට හරි ආදරේ. දැන් නම් ඉතින් නෑනේ නේද? ඉතින් ඊට පස්සේ ඉතින් ආයෙත් ඉතින් එකින් එක නාට්‍ය වලට තමයි ඉතින් ගියේ. හොඳයි. දැන් ඒ විදිහට මේ මතකයන් ඒ විදිහට අවදි කරගෙන එද්දී අපි යනවා සිනමාවට. මොකද සුවිනීතා කල්යාණි මහත්මිය කියලා කියන්නේ බොහෝ වෙලාවට ඔබ සිනමාව තුල නිරන්තරයෙන්ම කතාබහ නොවිච්ච චරිතයක් වෙන්න පුළුවන්. මොකද ඇය රංගපාපු බොහෝ චිත්‍රපට සමහර වෙලාවට දැන් තිරගත වෙන්නේවත් නැහැ. ඒ කියන්නේ අඩුම ගානේ අපිට ටීවී එකකවත් අපිට නරඹන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ කොහොම වුණත් අපි ඔබතුමියගේ සිනමාව දිවියට ආවොත් එහෙම කොහොමද සිනමාවට ප්‍රවේශය ගන්නෙ? සිනමාවට කොහොමද මුලින්ම එන්නේ? ඉතින් මේ විමල විමාස තමයි ඉතින් මම කලින්ම ගෙනාවේ සිරකරුවා චිත්‍රපටයේට. ඒකට පස්සේ ඒකේ මම ප්‍රධාන චරිත කළා. මේ ඊට පස්සේ කළා මේ නව ජීවන චිත්‍රාගාරයේම මාළිගල තරුණිය කළා. වැඩිබිම නාට්‍ය කළා මේ චිත්‍රපටය කළා. ඊට පස්සේ තමයි ඉතින් මේ අනිත් ඒවාට යන්න ගත්තේ. ඊට පස්සේ සිලෝනි ස්ටුඩියෝ එකේ ඒකේ මම මේ සීදේශියානු චිත්‍රපටිය. ඒකට රඟපාන්න ගියා. ඒක නැටුම් කළේ හුඟක්ම. ඊට පස්සේ ගෑනුගේ හැටි චිත්‍රපටිය. ඒකට ගියා. ඒකේ මේ ෆ්ලොරිඩා ජයලත් අපි කට්ටිය රඟපෑවේ ඒකේ. ඒකෙත් නැටුම් තමයි මම කළේ. ඉතින් ওই වගේ ඉතින් දිගටම නාට්‍ය මේ චිත්‍රපටි වලට තමයි ගියේ. ඒත් එක්කම දැන් සුවිනීතා කල්යාණි විනිතා කල්යාණි වුණා කියලා කතාවක් තියෙනවා. මේ කොහොමද මේක වෙන්නේ? ඒ විමල විමාසේ මම මේ ඒ චිත්‍රපටියට රඟපාන්න ගත්තාම මේ දානවනේ. එතකොට මට රූපාරක් කල්යාණි කියලා දාන්න. මං ගෝනේ මට එපා. මට මගේ නමම දාන්න කියලා. එපාර කිව්වා එහෙනම් සුවයන කපල වින්තා කල්යාණි කියලා දාන්න කියලා. තාත්තෙක් එහෙනම් මගේ ඒ නම දාන්න කියලා. ඒ පාර තමයි මට ඒ නම. ඒකෙන් තමයි දිගටම ඉතින් ඒ නම තමයි නාට්‍ය වලටයි හැම එකකටම බල්තා වුනේ. හොඳයි. දැන් මේ සුවිනීතා කල්යාණි විනිතා කල්යාණි බවට පත් වෙනවා. මේකත් එක්ක මේ බොහෝ වෙලාවට මම හිතනවා ඔබතුමියට රංගපානට අවස්ථාව ලැබුණා ලංකාවේ සිනමාවේ ශක්තිති කියලා අපි හඳුන්වන ගාමිණී ෆොන්සේක මහත්මයාත් එක්ක. ගාමිණී ෆොන්සේක මහත්මයාව කොහොමද හම්බ වෙන්නේ නිසා ඒ මතකෙනුත් අපි කියමු. ඒකයි ඇවිල්ලා මේ ඒ චිත්‍රපටිය නම් මේ එකමත් පිට රටක කියලා චිත්‍රපටියක්. ඒක වැඩි මේ කරන්න හම්බුන්නේ නැහැ. ඒක ටිකක් පටිගත කරලා ඒක එහෙන් පිට මේ කඩාකප්පල් වුණා. ඒකෙන් තමයි ඉතින් ගාමිණී ෆොන්සේකව එහෙන් මේ අඳුරගත්තේ. ඉතින් ඒගොල්ලන් කඩපෑවා. මම ඒකේ පොඩි කඩියක් කරලා යාගේ මේ නන්ද කෙනෙක්ගේ වගේ චරිතයකට. ඒකට ටික මාව ටිකක් වයසට ගලව වගේ අරගත්තා. මේ ඒකෙන් තමයි අඳුරගත්තේ. එතකොට දැන් මේ වගේ සමහර ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් එක්ක රංගපාන්න ලැබුණානේ. මොන වගේ සතුටක්ද ඒ දවස්වල තිබ්බේ? බොහොම සතුටෙන් හිටියා. ඉතින් මොකද මේ කවුද මේ සුජාතා අත්තනායක රංජනි පෙරේරා අපි ඔක්කොම එකට තමයි නාට්‍ය කානිවල් යන කාලෙත් අපි ඔක්කොම එකට නාට්‍ය කළේ මේ නැටුම් කළේ. ඉතින් අපේ අම්මා හරියට මේ අඳුරනවා ඒගොල්ලන්ගේ අම්මව. විමලා කාන්තා. ඔව් එයා අඳුරනවා ඒ කාලේ හිටන්. ඉතින් ඒ කාලේ පුංචි කාලේ ඉඳන්ම අපේ අම්මා හොඳට ඒගොල්ලන්ගේ කාසරේ කරලා දෙනවා. ඒකෙන් තමයි ඉතින් මේ සුජාතා හිමාපුව මේක කළා. අපි ඉතින් හරි සන්තෝෂෙන් හිටියා. නාට්‍ය වලට යනවා කතා බහ කරනවා. ඉතින් හරි සන්තෝෂෙන් ජීවිතයක් ගත කරා ඒ කාලේ. රංගන ශිල්පිනියක් වේවා රංගන ශිල්පියෙක් වේවා මේ ඔවුන්ගේ මේ රංගන ජීවිතය තුළ ඔය එක අවස්ථාවන් වල සිද්ධ වෙච්ච අමතක නොවන සිද්ධි ඕන තරම් ඇති. මම හිතන්නේ ඔබතුමීටත් ඒ වගේ අමතක නොවන සිද්ධි තියෙනවද? තියෙනවා ඉතින් අමතක වෙන්නේ. අපි මතක් කරමුකෝ එකක්. මම ඉතින් මට වෙච්ච දේවල් ගැන කියන්නේ. අනිවාර්යෙන්. මට නම් මංගේ වැඩ පාඩුවේ ගිහිල්ලා ඒ මොකද්ද? මේ ගෑනු වැටේ චිත්‍රපටිය. ඊළඟ එනකොට ඉතින් අපි මේකප් දාලා කාර් එකේ එහෙම කට්ටිය එනකොට මේ මොනවාද මේ ඒවා මේ ලෝඩියේ අර ගෙනියනවනේ මේ කැමරා ඒවා මේවා කැමරා ගෙනියනකොට ඒ ගෙනියන ලෝඩිය මගෙදි කැඩුනා. ලෝඩිය කැඩුනහම පාඩුවේ හරි පාළුයි ඒ කාලෙදි. ඉතින් එතන පාළු තැනක නිකන් මේ පෙට්‍රෝල් මැස් එකක් පත්තු කරපුවා නිකන් පාළු කඩයක් තිබුණේ.
එතන මං හිතනවා කොහොම මේ අර කුබුන කට්ටිය ඉඳලා තියෙන්නේ. අපි කෙල්ලු කට්ටියම 5 දිනක් 6 දිනක් විතර මේ කාර් එකේ හිටියා. අපේ අම්මත් හිටියා. අපේ අම්මා මගේ එකට එනවා හැම එකටම. මගේ තනිවට. ඒ එනකොට මේ කට්ටියක් ඇවිල්ලා අපිව වට කරගත්තා. කවුරුත්ම නැහැනේ. පාළුයි. ඉතින් ඇවිල්ලා කට්ටිය වට කරලා මේ සමහරු කෙල්ලු මේ බෝලිකෝ ටිකක් නේ ඉන්නේ කීකේ මුන් මහා කැත විදියට එක එක ඒවා කරනකොට අපේ අම්මා දැන් බයේ. අපේ අම්මා වේවුලනවා අපේ අම්මා. පස්සේ මට ඉන්න කිව්වා මම එන්නේ පස්සේ ඔය මිනිහගේ හොඳ වෙලාවට පොලිස් කාර්යයක් ආවා. නිකන් පුසයිකල් එකේ පැද්දගෙන මම හිතනවා රාජකාරී ඉවර වෙලා එන ගමන්ද කොහෙද ඒ පාර අපේ අම්මා විජහට වීදුරුව පාත් කළා. අනේ රාලහාමි ගොඩ නවතින්න මේ බණ්ඩකෝ අපිට මේ කට්ටිය ඇවිල්ලා වට කරගෙන එක එක ඒවා කියනවා. මේ පොඩ්ඩක් බලන්න රාලහාමි කිව්වා. ඉතින් අපි දැන් බයේ ඉන්නවා කට්ටිය කෙල්ලු කට්ටිය. පස්සේ පාර මේ රාලහාමි ආවා ඇවිල්ලා ඕගොල්ලෝ බය වෙන්නේ නැතුව ඉන්න කියලා අර මිනිස්සුන්ට මොකද උඹලා කරන්නේ ඵලයල්ලා කියලා මුන් එළෙව්වා. මුන් කට්ටිය ගියා 4-5 දිනක් දැන් කාර් එක වට කරගෙන. පස්සේ ගියා යන්න. ගියාට පස්සේ අපිට කිව්වා ඔයා ඔයගොල්ලන් ඉස්සරහ එක 70ක්ම කාලක් විතර දුරට ගිහිල්ලා අර බෑන් එක නැවතුනේ කාර් එක. පස්සේ ඒ ලොරිය නැවතුනේ. පස්සේ අපිට කිව්වා කාර් එක ඒ ලොරිය ළඟට ගිහිල්ලා නවත්තන්න කියලා. අපි ඒ පාර ඩ්‍රයිවර් කරුටේ ගත්තා එතෙන්ට. එතෙන්ට අරගෙන ලොරිය ළඟට නවත්තලා අපි දැන් අර ලොරියේ රෝඩ් එක හරි ගස්සනක අපි ඉතින් ටිකක් වෙලා හිටියා. ඉඳලා ඊට පස්සේ ස්ටාර්ට් කරගෙන ආවා ඉතින්. සිලෝනි ස්ටුඩියෝ එකටම. ඔන්න වගේ තියෙන රසබර කතා බොහෝමයක් තියෙන එතුමියගේ ජීවිතේ. දැන් මේ එතුමියගේ පෞල් පරිසරයත් එක්ක කතා බහ කරද්දි මේ ඇත්තටම පොඩි කාලේ අම්මලා තාත්තලා එපා කිව්වේ නැද්ද ඔය වගේ දේවල් වලට? අපේ අම්මා හරි ආසයි. අපේ අම්මත් බොහොම ආසයි නාට්‍ය වලට චිත්‍රපට වලට මේ යන්න. අපේ අම්මත් පොඩි කාලේදී මේ සිරිසංග චිත්‍රපටියේ මේ මම පොඩි එතකොට මේ කොච්චර හරි කියනවනම් මම රඟපානකොට මේ ඒ නාට්‍ය රූගත කරනකොට කැලෑ සීන් එකක් අපි ගියා බලන්න. ඉතින් අපේ අම්මලාත් ඒකේ මේ චිත්‍රපටියේ මේ නිකන් මේ යෙහෙලියන්ගේ චරිත වලට අපේ අම්මත් හිටියා නිකන්. ශ්‍රීසේනපුරේ නන්දසේනපුරේ තමයි ඒකේ යකාටත් එක්කෙරුවේ. ඉතින් ඒ අයි කවුද අපේ අම්මලා ඒගොල්ලන්ට යෙහෙලියන්ට වගේ හිටියා. මම පොඩි මම ඉතින් පේන ගහ කුඩට නැගලා මම පේන කතා බලාගෙන ඉන්නවා මේ මේගොල්ලෝ රඟපාන හැටි. ඒකේ සංගීතීස්ස කුමාරයාට රඟපෑවා විල්බර්ට් සූරියගොඩ කියලා. එයා තමයි ඒකේ රඟපෑවේ. අවුරුදු කාලයක් යනකොට තමයි ඉතින් මම අර නාට්‍යවල පුංචිනේ කාලේ ඒ නාට්‍යවල ගිහිල්ලා මෙයා වෙනකොට මට මෙයාව කොහොම හරි සැට් වුණා. ආවද මේ ඒක තමයි ප්‍රේමේ හටගන්න මූල බීජය බවට පත් වෙන්නේ. ඊපස්සේ කොහොමද මේ එතුමා ඔබතුමියට මේ දක්වපු ඒ අපි මේ ගහල කෙල්ල කියලා නාට්‍ය කළා. ඒකෙදි මට එන්න කියලා හෝමාගම නාට්‍ය කළා. ඉතින් නාට්‍යයට මං ගියා රංගපගන්න. ඒ ගියාම ඒකෙත් ප්‍රධාන චරිතය එයාටයි මටයි තියෙන්නේ. මම දන්නේ නැහැ ඉතින් එයා මේ ඒ පොඩි කාලේදී ඉතින් මෙයා අර චිත්‍රපටයේ හිටියේ. පස්සේ මගෙන් ඇහුවා මේ මම ඇහුවා අප්පු අඳුරනවද කියලා. ඒ පාර කිව්වා අපේ අම්මා ඇහුවා. අම්මා ඒ පාරෙන් කිව්වා මට නම් මතකයි මේ ওই ළමයා නේද සංගීතීස්ස කුමාරයාගේ චරිත රංගපෑවේ කියලා. ඒ පාර කිව්වා ඔව් කියලා. ඉතින් කොච්චර අවුරුදු ගානකට පස්සේ ඉන්නේ. එතකොට මට අවුරුදු 17ක් වගේ. ඒකෙදි තමයි අපි දෙන්න නාට්‍යයට රංගපෑවේ. එයා එක ඊට පස්සේ දිගටම වේදිකා නාට්‍ය වල රංගපෑවා. එහෙම රංගපාලා අන්තිමට එයාවත් අරගෙන ආවනේ. ඉතින් රංගපාන්න ගිහලා ඉතින් මොනවද මේ සාලි අශෝකමාලා විදුර ජාතකේ ශ්‍රී වික්‍රමරාජසිංහ තව මොනවද මේ විදුර ජාතකේ සීගිරි කාශ්‍යප ඔය වගේ නාට්‍ය ගණනාවක් ඉතින් කළා. රජ නාට්‍ය වලට තමයි හුඟක් හරියට ගියේ. ඊට පස්සේ ඉතින් අනිත් නාට්‍ය වලට ගියා. ගිහලා ඒ දැක්කේ ඉතින් මම එක තැනක නෙමෙයි හැම තැනම ගියා. ඒ ඉන්නකොට මේ මම පොඩි කාලේදී මේ ගියා මේ කොහෙද මේ තෙලිජ්ජවිල නාට්‍යයකට ගියා.
ඒ ගිහිල්ලා ඉනකොට මේ රෝහණ බෝගොඩ ඔව්. රෝහණ බෝගොඩයි ඉන්ද්‍රාණි බෝගොඩයි ඒ දෙන්න ඒගොල්ලන්ගේ ගෙදර තමයි අපි නාට්‍ය ප්‍රැක්ටිස් කරේ. මේ ඒකෙදි දැන් මතකද දන්නේ නැහැ. රෝහණ බෝගොඩ මට හරි ආදරේ. ඉතින් අපි කියාගෙන පුංචි කාලේදී. පුංචි කාලේ කියන්නේ මම ඉතින් අසාද බඳලා නැහැ. එයා මේ පොඩි කොල්ලෝ ඒකට. ඒ දැන් තමයි මේ ඒ නාට්‍යයට මේ සභාවේ සින්දුවක් කිව්වා. අයියයි නංගි දෙන්න සින්දුවක් කිව්වා සභාවේ සින්දුව. ඒකෙන් පස්සේ තමයි ඉතින් මම රෝහණ බෝගඩව අඳුර ගත්තේ. අඳුර කෙනෙක් ඒගොල්ලන්ගේ එක ගොඩක් කාලයක් ඉතින් හිටියා. ඒගොල්ලන්ගේ ඒ නෑ කෙනෙක්ම තමයි මේ මයික රංගපෑවේ නාට්‍යයට. මේ ඊට පස්සේ ඔය වගේ ඉතින් හැම නාට්‍ය වලටම ගිහින් තියෙනවා. දැන් කොහොමද ඊට පස්සේ මේ කලාවත් එක්ක ඈත් උනේ? ඈත් උනේ ඉතින් මම අපේ මහත්තයාත් ඉතින් බොහොම කාලයක් යනකොට එයා ලෙඩ වුණා. එයාට මේ දිය වැදියව හැදිලා එයාගේ මේ භූමිකමදී බස් එකට අවුලා කකුල කපන්න වුණා. ඊට පස්සේ ඉතින් මට යව බලා ගන්න සිද්ධ වුණා හුඟක්. ඉතින් මේ ළමයි ඔක්කොම කසාද බැඳලා ගිහිල්ලා මේ මමයි එයයි මුණමලියවත්ටි තමයි අපි හිටියේ. ඒ ඉන්නකොට ඉතින් එයාට ඉතින් මං සාත්තු කරනවා. එයා ඉතින් බේතේ තියෙන එකයි යනවා. මට ඉතින් කලාවට මං වැඩි හිත දුන්නේ නැහැ. එයාත් රංගපෑවා. මම ඒක ගොඩාක් නාට්‍ය වලට හිටියා. පස්සේ ඉතින් අර කකුල කැපුවට පස්සේ ඉතින් බෑනේ. පස්සේ එයා හුඟක් ලෙඩ වුණා. ඊට පස්සේ බැරි වුණා ඉතින් නාට්‍ය වලට යන්න. මං ඉතින් එයා එක්ක තමයි ඊට පස්සේ එයාගේ මේ සාත්තු සප්පායම් කරගෙන හිටියේ. ඒකෙන් මං එහෙම්මම කලාවෙන් අයින් වුණා. දැන් ඔබතුමීට හිතෙන විදිහට කලාව ගැන මොකද කියන්නේ? කලාව ගැන ඉතින් කියන්නේ ඉතින් අපි දැන් හැම දෙයක්ම අපි අයින් වුණානේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒගොල්ලන් දැන් ඉන්න කට්ටිය බොහොම හරි දස නළු නිළියෝ ඉන්නේ. ඒ කාලේට වඩා හරි දසයි දැන් ඉන්න නළු නිළියෝ. ඉතින් අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ට මේ දියුම් යන මේ කලාව දියුණුවට ගෙනියන්න කියලා තමයි ඉතින් මම නම් ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ විදිහට මේ පුංචි කතා බහට එකතු වුණාට ප්‍රවීණ රංගන ශිල්පිනී සුබිනිතා කල්යාණි මහත්මියට. ආයිබෝවන්.